නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ වන විට අපගේ මාතෘ භූමිය පුරා ඊ타ත්ම ඛේදනීය තත්වයක් ඇතිව තිබෙන්නේ. විශේෂයෙන්ම මේ වන විට ඒ ආපදාවන් සිදුවන ප්‍රදේශයන්හි වාසය කරන ඔබ නිරතුරුවම ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන ඔබගේ මානසිකාරය පවත්වන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයේ බලයෙන් මාහටත්, මාගේ පවුලේ සියලු දෙනාටත්, මාගේ ගමේ සියලු දෙනාටත්, ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් කිසිදු වදුරක්, කිසිදු අනතුරක් සිදු නොවේවා කියන උතුම් සත්‍යක්‍රියාව ඔබ නිරතුරුවම ඔබගේ සිතින් සිදු කරන්න. පින්නතුනේ, අප සියලු දෙනාම මේ මොහොතේ එක්සත්ව එක්සිත්ව විපතට පත් වූ අපගේ සහෘද ජනතාවගේ යහපත පිණිස අත්වැල් බැඳ ගනිමු. ඉතින් මේ මොහොතේ ඔබ සිටින තැන සිටිමින්ම ඔබට දෙනෙත් පියාගත හැකි තැනක ඔබ සිටිත් නම් දෙනෙත් පියාගෙන දෑත් එක් කරගන්න. අප සියලු දෙනාම මේ ආකාරයෙන් පුණ්‍ය ප්‍රාර්ථනා සිදු කරමු. මා මේ ආකාරයෙන් ඒ උතුම් සත්‍යක්‍රියාවන් පුණ්‍ය ප්‍රාර්ථනයන් සිදු කරන විට ඔබත් ඒ ආකාරයෙන්ම හඬ නගා කියන්න, සිතින් මෙනෙහි කරන්න. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අනන්ත ගුණ ඇති ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද මේ ලෝකයේ නොයෙක් විට පහළ වූ අනන්ත ගුණ ඇති සියලු සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද ආරි ශ්‍රාවක වූ මහා සංඝරත්නයේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද සියලු පසේ බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද සාරිපුත්ත මොග්ගල්ලාන, ආනන්ද නන්ද රාහුලාදී නිකලෙස් සිත් ඇති මහරහත් මුනිවරුන්ගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා සුවඳවත් ගර්භයේ දරා වැඩ සිටින ස්වර්ණමාලී නම් වූ මහා සෑරජුන්ගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද අපගේ මාතෘ භූමියේ නැගෙනහිර ප්‍රදේශේ වැඩ සිටින ඒ අපගේ භාග්‍යතුන් වහන්සේගේ පළල් නලල් තලෙහි වැඩ සිටි ශ්‍රීදේහයෙන් ශේෂූ විශාලතම ධාතුන් වහන්සේ වන උතුම් ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේත් කේශ ධාතුන් වහන්සේලාත් සුවඳවත් ගර්භයේ දරා වැඩ සිටින සේරුවිල මංගල මහා සෑරජුන්ගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද සතර දළදා වහන්සේලාගේ අකු ධාතුන් වහන්සේලා දිනම වහන්සේගේ සියලු සර්වඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද සියලු මහරහත් ධාතුන් වහන්සේලාගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද අපගේ මාතෘ භූමියේ මධ්‍යයට වන්නට මේ ලක් පොළොව තලයේ නලල් තලය සරසන තිලකය බඳව වැඩ සිටින ඒ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ උතුම් වූ ශ්‍රීමත් ශ්‍රීපාද පද්මේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද අපගේ මාතෘ භූමියේ මේ සොඳුරු ලක් මාතාවගේ හෘදය වස්තුව බඳු ඒ උතුරු මැද පළාතේ සුවසේම ලක්බිමට යහපත සදමින් වැඩ සිටින ජයශ්‍රී මහා විජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ
අනන්ත වූ ආනුභාව බලයෙන්ද ලක්දිව පුරා විසිරී වැඩ සිටින ඒ උතුම් වූ ජයශ්‍රී මහා බෝරජුන්ගේ අෂ්ටඵලරුහ දෙතිස්ඵලරුහ උතුම් බෝධිරාජයාණන් වහන්සේලාගේ අනිකුත් සම්බුද්ධ බෝධිරාජයාණන් වහන්සේලාගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද සියලු ආකාරයෙන් ලක්දිව පුරා විසිරී පැතිරී වැඩ සිටින සියලු ධාතුන් වහන්සේලාගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද සතර සතිපට්ඨාන ධර්මයේ ආනුභාවයෙන්ද සතර සම්‍යක් ප්‍රධාන වීරිය ධර්මයන්ගේ ආනුභාවයෙන්ද සතරක් වූ ඉර්ධිපාද ධර්මයන්ගේ ආනුභාවයෙන්ද පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ ආනුභාවයෙන්ද පංච බල ධර්මයන්ගේ ආනුභාවයෙන්ද සප්ත බොජ්ජංග ධර්මයන්ගේ ආනුභාවයෙන්ද මනාකොට දුක් ගෙවාලන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආනුභාවයෙන්ද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ආනුභාවයෙන්ද 84000ක් වන අපට සියලු යහපත කැන්දෙන සියලු දුක් නිමා කරන උතුම් වූ ධර්මස්කන්ධයන්ගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද සියලු සිල්වතුන් වහන්සේලාගේ සීලානුභාවයෙන්ද සියලු ගුණවතුන් වහන්සේලාගේ ගුණානුභාවයෙන්ද සියලු පුණ්‍යවන්තයන් වහන්සේලාගේ පුණ්‍යානුභාවයෙන්ද සක්‍ර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ අනන්ත වූ ආනුභාවයෙන්ද විස්කම් දෙව්පුතුන්ගේ ආනුභාවයෙන්ද විරෝධ විරූපාක්ෂ වෛශ්‍යවන දතරට්ට යන සතරවරම් දෙව් රජවරුන්ගේ ආනුභාවයෙන්ද ඉන්ද සෝම වරුණ භාරද්වාජ ප්‍රජාපති සුමන සීවකාදී නම් ඇති 38ක් වූ සෙන්පති දෙවරුන්ගේ ආනුභාවයෙන්ද උතුම් වූ සුමන සමන් දෙව් නිරිඳුන් ප්‍රධාන අපගේ මාතෘ භූමියට යහපත සදන මේ ලක්වාසී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ මහා විෂ්ණු කතරගම දැඩිමුණ්ඩ උපුල්වන් ආදී නානා නම් ඇති නානා ගොත් ඇති සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද දෙදෙව්ලෝ වාසී සදෙව්ලෝ වාසී දෙවිවරුන්ගේ ගටීකාර සනංකුමාර සහම්පති තිස්ස ආදී සීලු බ්‍රහ්ම රාජෝත්තමයන් වහන්සේලා වර ප්‍රමුඛ සීලු බඹ පිරිසේ අනන්ත වූ ආනුභාවයෙන්ද සමිද්දි සුමන නානිරිඳුන් මණියක්කික නානිරිඳුන් ඇතුළු මේ ලක් පොළව අරා වැඩ සිටින සියලු නාරජවරුන්ගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ බ්‍රහ්මයින්ගේ නාගයින්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද අපගේ මාතෘ භූමියට මේ පැමිණ ඇති ව්‍යසනකාරී ස්වභාවික තත්වය වහවහා දුරු වේවා. අපගේ මාතෘ භූමිය පුරා පැතිරෙන මේ අයහපත් කාලගුණය වහවහා ක්‍රමයෙන් යහපත් අතට සැරේවා. අපගේ මාතෘ භූමියේ වාසය කරන සියලු ජනතාවට සියලු සත්වයන්ට සියලු යහපත සැනසෙල්ල උදා වේවා. ආපදා තත්වයන් ප්‍රකාශයට පත්කොට ඇති ප්‍රදේශවල වාසය කරන ජනතාවට කිසිදු අනතුරක් සිදු නොවී සියලු යහපත සැනසෙල්ලම උදා වේවා. සියලු ආකාරයෙන් මේ පැමිණ ඇති ව්‍යසනකාරී තත්වය දුරු වේවා. ජීවිත හානි සිදු නොවේවා. සියලු ආකාරයෙන් දුකටපත් වී සිටින අයට සියලු පහසුව උදා වේවා. ආහාර පාන හිඟව සිටින අයට නොයෙක් ආකාරයකින් පීඩාවටපත් වී සිටින අයට උපකාර කරන්නට ලක් දෙරණ පුරා ලොව පුරා සිටින දානවතුන්ට සියලු ආකාරයෙන් ඒ සියලු දානවන්තයින්ට
සියලු ධනවතුන්ට සිත් පහළ වේවා. උතුම් වූ තුනුරුවනේ අනන්ත වූ අනුභවයෙන් සියලු යහපත සැනසෙල්ල උදා වී මේ ව්‍යසනකාරී තත්වය වහවහ දුරු වේවා. අපගේ මාතෘ භූමිය දිනෙන් දින යහපතට සෞභාග්‍යයට පත්වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, අප සියලු දෙනාම විපතට පත් වූ සියලු දෙනා වෙනුවෙන් උපකාර කරන්නට අත්වැල් බැඳ ගනිමු. පුණ්‍ය ප්‍රාර්ථනා සිදු කරමු. ඔවුන්ගේ යහපත වෙනුවෙන් අපට සිදු කළ හැකි සෑම දෙයක්ම අපි කරුණාසිත පෙරදැරිව සිදු කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.